නිල් පාටින් තියෙන මුහුදු වෙරළ, මීදුමෙන් වැසුණු කඳුකරය, කිරි පාටින් ගලා හැලෙන දියඇලි. ලෝකේ සෑම අතින්ම එන සංචාරකයෝ ඩොලර් දහස් ගණන් වියදම් කරලා බලන්න එන අපේ පුංචි දූපත ඇත්තටම දිව්‍ය ලෝකයක් වගේ තැනක්. හැබැයි මේ ලස්සන දිව්‍ය ලෝකය ඇතුලේ අද වෙනස්ම කතාවක් කියනවා. පිටින් බලන කෙනෙකුට කිසිම වෙනසක් නැතුව අපේ රට තිබුණත් ඇතුළේ ඉන්න මිනිස්සුන්ට අද ජීවිතේ ගැට ගන්න ලොකු සටනක් කරන්න වෙලයි තියෙන්නේ. Tamanගේ උපන් බිමට පණ ඇරලා ආදරය කරපු මිනිස්සු අද එයාලගේ හැමදේම දාලා රට යන්න පෝලිම් ගහිලා ඉන්නේ ඇයි? අද විශ්මිතලව අපි කතා කරන්නේ සංඛ්‍යා ලේඛන වලින් වැසුණු හැමෝම කතා කරන්න බය ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ඇත්තම ආර්ථික ඛේදවාචකය ගැනයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. එතනම තියෙන bell notification එක on කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙමනම් අන්තිම තත්පරයේත් එක් රැඳී ඉන්න විශ්මිත ලෝකයේ තවත් එක් ගවේෂණාත්මක සංචාරයක් වෙනුවෙන් මුලින්ම අපි පොඩ්ඩක් ඉතිහාසයට හැරිලා බලමු. 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාව නිදහස ලබද්දී මුළු ආසියාවෙන්ම ඉතාම පොහොසත් දියුණු වෙන්න ලොකුම හැකියාවක් තිබුණු රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. හැමෝම හිතුවේ ලංකාව ඉක්මනින්ම නවීන කාර්මික රටක් වෙයි කියලායි. හැබැයි සිද්ධ වුණේ මොකක්ද? බ්‍රිතාන්‍යයන්ගෙන් මිදුණට පස්සේ දශක ගණනාවක් තිස්සේ බලයටපත් වුණු පාලකයෝ දිගු කාලෙන සැලසුම් වෙනුවට කෙටි කාලෙන දේශපාලන වාසි බැලුවා. තේ, පොල්, රබර් සහ ඇඟලුම් වලින් එහාට අලුත් අපනයන වෙළඳපොළක් ඔවුන් නිර්මාණය කළේ නැහැ. රටේ ආදායමට වඩා වියදම වැඩි වෙද්දී ඒ හිස්තැන වහගන්න දිගින් දිගටම විදේශීයන් ණය ගත්තා. කාලයක් පුරාවට කළ මේ වැරදි කළමනාකරණයේ අවසාන ප්‍රතිඵලය තමයි 2022 දී ලංකාව මුහුණ දුන්නු ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම. ගොඩක් අය හිතයි එහෙම දෙයක් නෙවෙයි උනේ, කොරෝනා වසංගතය ආවේ හින්දායි එහෙම කඩාවැටුනේ කියලා. නැහැ යාළුවනේ, කොරෝනා වසංගතය අඩු වෙද්දී ගොඩාක් රටවල් එයාලා හිටියටත් වඩා හොඳට දියුණු වුණා. නමුත් අපේ රටේ කිසිම වැඩපිළිවෙලක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. ණය මත ගලාගෙන ආව ක්‍රමයක් උඩ රැඳිලා තිබුණු නිසා අපිට තාමත් ඒ වලෙන් ගොඩ එන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒක ලැබෙයි කියලා හිතන්නත් බෑ. ඕක තමයි කවුරු පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් තිත්ත ඇත්ත. ඉතින් දැන් ඔයාලා පත්තරවල නිවුස් වල දකින්න ඇති IMF එකෙන් ලැබුණු ඩොලර් බිලියන 2.9ක ණය සහනයත් එක්ක ආර්ථිකය ස්ථාවර වෙලා කියලා. උද්දමනය තනි ඉලක්කමකට බහැලා රුපියල ශක්තිමත් වෙලා GDP එක ඉහළ යනවා වගේ දේවල් අපිට නිතරම අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම ආණ්ඩුව අයවැය අතිරික්තයකුත් අපිට පෙන්නනවා. රාජ්‍ය සමාගම් ලාභ ලබනවා කියලාත් හැම වෙලේම අපිට දකින්න ලැබෙනවා. නමුත් රාජ්‍ය මට්ටමින් මේ දර්ශක කොච්චර ලස්සනට පෙන්නුවත් වැඩක් තියෙනවා කියලා ඔයා හිතනවද? මේක අහන්නකෝ. මුලින්ම බලමු අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ කුස්සියට අර කලින් කියපු දෙයින් ලැබුණු සහනයක් තියෙනවද කියලා. ආර්ථිකය ගොඩ ගන්න කරපු තද නීති රීති හින්දා වැඩියෙන්ම බැට කෑවේ ඔයා මම වගේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවයි. ඔය අතරේ රජයේ වියදම් 6%කින් කපලා ඔවුන්ගේ ආදායම වැඩි කරගන්න වැට් බද්ද 18%ක් දක්වා වැඩි කරන්නත් ආණ්ඩුව කටයුතු කරනවා. ආදායම් බදු වගේ නෙවෙයි යාළුවනේ. වැට් බද්ද කියන්නේ හැමදේම දින කෝටිපතියටත් එකයි, අතේ සතේ නැතුව දවසට රුපියල් 500ක් කොයින කෙනාටත් එකයි. Tamanගේ ආදායමෙන් වැඩි හරියක් කැම බීම වලට වියදම් කරන දුප්පත් පවුලකට මේ 18%ක බදු බර දරා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ මදිවට තෙල් සහ විදුලි සහන අයින් කරලා දාන නිසා ලංකාවේ නිවාස දහස් ගණනක විදුලිය විසන්දි වුණා කියලා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවා පෙන්වලා දෙනවා. ඉතින් දැන් අපි බලමු මිනිසුන්ට සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදියටවත් ගෙනියන්න අපහසු වෙලා තින්නේ ඇයි කියලා. පහුගිය කාලේ ආණ්ඩුව පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30000ක් කරන්න කියලා නියෝග කරනවා. හැබැයි රජයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ සාමාන්‍ය කෙනෙකුගේ වැටුප රුපියල් 58192ක් වුණත් බහුතරයකගේ නියම මධ්‍යස්ථ වැටුප තියෙන්නේ රුපියල් 48000 සීමාවේ. මේ කතාව ගැන ඔයාලා හොඳටම දන්නවා ඇති කියලා මම හිතනවා. මොකද තම තමන්ට ලැබෙන සැලරි එක දන්නේ ඔයාලමයි. ඒ වගේම කුලියක් මලියක් කරලා දවසේ ආදායම් ලැබෙන මිනිස්සුන්ගේ තත්ත්වය ඊටත් වඩා අන්තයි. 2019 අවුරුද්දට සාපේක්ෂව මේ සැරේ අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි වුණේ 20%ත් 30%ත් අතර ප්‍රමාණයකින්. හැබැයි මහ බැංකු වාර්තා අනුව
අනුව බඩු මිල වැඩි වෙලා තියෙන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට පෙන්වන්නම්. මේ chart එක දිහා ගොඩාක් හොඳින් බලන්න. නාඩු හාල් කිලෝ එක 2019 අවුරුද්දේ රුපියල් 100ට තිබුණත් මේ වෙද්දි රුපියල් 230කින් වැඩි වෙලා තියෙනවා. මේක 130ක වැඩිවීමක්. රුපියල් 20ට තිබුණු බිත්තරයක් දැන් රුපියල් 40ක් වෙලා තියෙනවා. එතන 100ක වැඩිවීමක් තියෙනවා. දේශීය අල කිලෝ එකක් රුපියල් 250ට තිබුණත් මේ වෙද්දි රුපියල් 350 සීමාව පැනලා තියෙන්නේ 140ක වැඩිවීමක් එක්කයි. ඉතින් මීට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා. මම මේ කිව්වේ ಜಾති තුනක් ගැන විතරයි. ඉතින් මේ chart එකේ තියෙන විදියට ඒ කියන්නේ 2019 දී රුපියල් ලක්ෂයකින් ගත කරපු ජීවිතය අද ගත කරන්න ලක්ෂ 2කට වඩා ඕනි. මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව, ඒ කියන්නේ purchasing power දරුණු විදියට කඩා වැටිලා ඉවරයි. ඇත්තටම මිනිසු දැන් කරන්නේ ජීවත් වෙන එක නෙවෙයි, යන්තම් තීන දෙයක් ලෙව කාලා බේරිලා ඉන්න එක විතරයි. ඉතින් මේ ආර්ථික කුණාටුවට අහුනේ දුප්පත් අය විතරක් නෙවෙයි. රටේ ඉන්න දක්ෂතම දොස්තරවරුන්, ඉංජිනේරුවරුන්, IT වෘත්තිකයන් පවා අද රට දාලා යන්න තීරණය කරලා තියෙන්නේ මේ කුණාටුවෙන් බේරිලා ඉන්න ඕනි හින්දායි. උපයන විට බදු, ඒ කියන්නේ ඉන්කම් ටැක්ස් එක ඉතා විශාල ලෙස වැඩිවීම නිසා අවුරුදු ගණනාවක් මහන්සි වෙලා ඉගෙනගත්ත බුද්ධිමතුන්ට ලංකාවේ හරි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් 8%කට වඩා දැනටමත් රට දාලා ගිහින් ඉවරයි. තවත් 15%කට වඩා ප්‍රමාණයක් දිගු කාලින නිවාඩු ඉල්ලලයි තියෙන්නේ. හිතන්න අපේ රට ඉදිරියේදී මොනතරම් ලොකු ව්‍යසනයකට මුහුණ පායිද කියලා. ලෝකේ අඩුම මාතෘ හා ලදරු මරණ අනුපාතයක් තිබුණු දියුණු රටවල් පවා පුදුම කරපු අපේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්තමානයේ තියෙන තත්ත්වය නිසා කඩා වැටෙමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි, ගෙදර ඉඳන් විදේශීය ආයතන වලට සේවා සපයලා, ඒ කියන්නේ ෆ්‍රීලාන්සින්, රිමෝට් ජොබ් වගේ දේවල් කරලා රටට ඩොලර් ගෙන අපේ තරුණ පරම්පරාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. බැංකු වලින් ඔවුන්ව පිළිගන්නේ නැහැ. කාටවත් කරදරයක් නැතුව ඔවුන් කරන වටිනා මෙහෙවරට හැමෝගෙන්ම ලැබෙන්නේ කුඩම් මගේ සැලකිලි විතරයි. ඒ මදුවට ඔවුන් පාවිච්චි කරන සබ්ස්ක්‍රිප්ෂන් සේවාවන් වලටත් ජූලි මාසයේ ඉඳන් වැට් බද්දක් ගහන්න යනවා. Taman මහන්සි වෙලා රටට ගෙන ඩොලර් ටිකට බදු ගහලා ඒ සල්ලි අස්වැසුම වගේ ක්‍රම වලින් කිසිම වැඩක් නොකර කම්මැලි කමේ ඉන්න අයට නිකන් බෙදලා දෙනකොට මේ තරුණයෝ රට දාලා ඩුබායි වගේ රටකට වීසා එකක් දාලා හරි නොයා ඉඳීද? මහන්සියෙන් හම්බ කරන දේ බදු විදියට හූරගෙන කන එක කාටද දරා ගන්න පුළුවන්? ඊටත් වඩා ගෙවන බදු වලින් රට දියුණු කරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුව හදන්නෙත් නැහැ. මේක තමයි එදා ඉඳන් අද වෙනකන් ලංකාවේ වෙනස් වෙන්නේ නැතිව එක දිගටම ආව එකම සිස්ටම් එක. දැනුත් වැඩ ටික හිමීට යටින් කරගෙන යනවා කිව්වට ඔය හෙමින් කළා කියන වැඩවල රිසල්ට් එක ඔයාටයි මටයි දැක ගන්න පුළුවන් 2030 අවුරුද්ද වෙද්දී. ඊළඟට අපි බලමු ලංකාවේ පෞද්ගලික අංශයේ සේවා සංස්කෘතිය පැත්ත. පෞද්ගලික අංශයේ රැකියා කියන්නේ අද වෙනකොට හරිම ටොක්සික් තැනකට පත් වෙච්ච තැනක්. Tamanට නීත්‍යානුකූලව ලැබෙන නිවාඩුව ගන්නත් මැනේජර් එක්ක පට්ට ගේමක් දෙන්න ඕනි. එහෙම කරලා නිවාඩුවක් ගත්තත් ඒ ගන්නේ මහා ලොකු වැරද්දක් කළා වගේ වරදකාරී හැඟීමකින්. අනිත් පැත්තෙන් අතිකාල සේවාවලට හරියට සල්ලි ගෙවන්නෙත් නැහැ. අතිකාල සේවාවන් කියන්නේ ආයතනය වෙනුවෙන් කරන කැපවීමක් විදියටයි දැන් ඔවුන් ලේබල් කරලා තියෙන්නේ. ඔෆිස් වෙලාවෙන් පස්සේ සහ නිවාඩු දවස්වලත් වැඩ කරන්න ඔවුන්ට බල කරනවා. වර්තමානයේ මේ කින කාරණයට අදාළ සිදුවීම තමයි අර කොත්තු මහත්තයාගේ කඩේ සිද්ධිය. පේනවනේ එයා Tamanගේ සේවකයන්ට සලකන විදිය රුපියල් 30-40,000කට වැඩ කරන අහිංසක සේවකයන්ට ඔවුන්ට තියෙන ප්‍රශ්න හින්දාම මේ වගේ තැන්වල එල්ලිලා වැඩ කරනවා. ඔය විදිහ රැකියා ස්ථාන ලංකාවේ තව කීයක් ඇතිද? Tamanගේ මානසික සෞඛ්‍යයත් තාරුණ්‍යයත් නැති කරගෙන කොච්චර මහන්සි වුණත් මාසේ අන්තිමට කීයක්වත් ඉතුරු වෙන්නේ නැතුව තවත් ණය වෙලා නම් ඉන්නේ තරුණ පරම්පරාව රට දාලා යන එකේ කිසිම පුදුමයක් නැහැ. මොකද ඔවුන්ට ඕනි කරන්නේ Tamanගේ මහන්සියට ලැබෙන වටිනාකමක් විතරයි. ඉතින් යාළුවනේ ආර්ථික අර්බුදයකින් ගොඩ එන්න මිනිසුන්ව තලා පෙළෙන මේ වගේ ක්‍රමයක් විතරද තියෙන්නේ? එහෙම නැහැ. තව ක්‍රම තියෙනවා. ඒවා අත්හදා බලපු රටවල් පවා තියෙනවා. 2008 අවුරුද්දේදී ඇමරිකාවේ ඇතිවුණු දරුණු ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන්න ඔවුන් කළේ වියදම් කපලා දාලා මිනිසුන්ට අසීමිත බදු බරක් පටවපු එක නෙවෙයි. ඇමරිකන් රජයෙන් ඩොලර් බිලියන 475ක් වෙළඳපොළට මුදා හැරලා රටේ පවතින ව්‍යාපාරවලට ඔවුන් බදු සාන දෙනවා. මේ ක්‍රමයෙන් මිනිසුන්ට Taman ආරක්ෂිතයි කියලා දැනෙන්න ගන්නවා. එහෙම වුණාම ඔවුන් රටවල් අතහැරලා යනවා වෙනුවට රට ඇතුලේ ඉඳන් කොහොම හරි දියුණු වෙන්න බලනවා. ඒ වගේම පෘතුගාලයත් මුලින් වියදම් කැපුවත් පස්සේ ඒ ක්‍රමය වෙනස් කරලා Google, Mercedes Benz වගේ
ලෝක ප්‍රකට සමාගම් වලට බදු සහන දීලා ඔවුන්ව තමන්ගේ රටට ගෙන්න ගන්නවා. මේ ක්‍රමය හරහා ඔවුන්ට ඩොලර් බිලියන ගණනක ආයෝජන ආකර්ෂණය කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ලංකාව පැත්තෙන් ගත්තොත් මේ ක්‍රම 100%ක් ඒ විදිහටම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ලෝක බැංකු වාර්තාවලට අනුව ලංකාවට තවමත් ඩොලර් බිලියන 10ක සහ අලුත් රැකියා ලක්ෂ 1.5කට ආසන්න අපනයන විභවයක් තියෙනවා. මේ නිසා කරන්න ඕනි ඩොලර් ටිකක් හරි ගෙන මිනිස්සුන්ව තව තවත් තලන එක නෙවෙයි, ඔවුන්ව දිරිමත් කරන එකයි. ශ්‍රී ලංකාව සෝබාධර්මයේ පාරාදීසයක් වුණත් ඒ පාරාදීසය ඇතුලේ මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදීම අත්‍යවශ්‍යයි. පාලකයන්ගේ වැරදි වලට සාමාන්‍ය ජනතාවගෙන් පලිගන්න එක නතර කරනකම් මේ බුද්ධිගලණය නතර කරන්න බෑ. රටක් විදියට අපිට මේක කම්බැක් ස්ටෝරි එකක් කරගන්න නම් මිනිස්සුන්ව තලා පෙළන ක්‍රමින් ඉවත් වෙලා අලුත් ආයෝජන සහ අපනයන අවස්ථා කරා යන්නම වෙනවා. එහෙම නැත්නම් මේ යන විදියට යන්න දීලා රටේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටිකත් රට දාලා යන හැටි කට අරගෙන බලන් ඉන්නම වෙනවා. ඉතින් මේ බීසුණු ආර්ථික තත්ත්වය සහ ලංකාවේ අනාගතය ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලත් ලංකාව දාලා යන්න ජොබ් වීසා එකක් හරි ස්ටුඩන්ට් වීසා එකක් හරි ගන්න පොලිමේ ඉන්න කෙනෙක්ද? නැත්නම් වෙන දෙයක් වෙච්චාවේ කියලා ලංකාවේ ඉඳන්ම සටන් කරන කෙනෙක්ද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් කරලා රට යන්න හිතන රටේ ආර්ථිකය ගැන උනන්දු ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් මෙවැනිම සුවිශේෂී වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙමු. මම ඔබේ හිතවතා විශ්මිත ලොවින් අදට සමුගන්නවා. හැමෝටම සුබ අනාගතයක්.